ගාවට වෙලා ඉන්නවද? අම්මිට සනීප නෑනේ නේද? පුතේ අම්මිට සනීප නැති හින්දා ඔහොම ඉන්නවද? හොඳ කෙල්ලෙක් නෑනේ මන්ට ඉන්නේ. අම්මිට ඌයා අම්මිට ඌව වෙලා ඉන්නේ. නෑ උම්මා සෝයා දැන් මගේ බබාට මාස 6ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මං හිතුවා එයා ඉපදුන දවසේ වෙච්ච සිදුවීම් ටිකක් vlog එකක් විදිහට අරගෙන එන්න. බබා හම්බුන කාලේ මම YouTube කළේ නැති නිසා ලස්සන පැහැදිලි වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. නමුත් මං ගාව තියෙන ෆොටෝස් and වීඩියෝස් වලින් මේ vlog එක ඔයාලට අරගෙන එනවා. 2025 ඔක්තෝබර් 9 තමයි මගේ ඩියු ඩේට් එක වෙලා තිබුණේ. හැබැයි හොඳ වෙලාවට අපි කලින්ම බෑග් පැක් කරලා බේබි රූම් එක ලස්සනට හදලා අපේ ජීවිතේ වටිනම දවස වෙනුවෙන් කල් තියාම සූදානම් වෙලා හිටියා. හැබැයි ජීවිතේ හැමදේම අපි ප්ලෑන් කරන විදිහටම වෙන්නේ නැහැනේ. 2025 සැප්තැම්බර් 16 වෙනිදා උදේ නැගිටිනකොටම මගේ බඩ පල්ලෙහාට ඩ්‍රොප් වෙලා වගේ තිබුණා. ඉතින් මට හරියට ඇවිද ගන්න බෑ, කන්න බෑ, බොන්න බෑ. එදා ගෙදර කවුරුත් හිටියෙත් නෑ. හවස් වෙද්දී මට මගේ බඩේ බර තදටම දැනෙන්න ගත්තා. ලොකු කැක්කුමක් ආවා. හුස්ම ගන්නත් අපහසු වුණා. මං හවස 6:20ට වගේ මගේ ડોක්ටර් සුනිල් ෆර්නෑන්ඩෝට කෝල් කරා. ඔක්කොම විස්තර කිව්වට පස්සේ ડોක්ටර් කිව්වා පුළුවන් ඉක්මනින් හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න කියලා. හෙට උදේම අපි බබාව ගමු කියලා. මම හොස්පිටල් එකට ගියේ මගේ අම්මයි නංගී එක්ක. 9 වෙල්ස් එකට ගිය ගමන්ම මාව ETU එකට ගත්තා. මගේ බ්ලඩ් ප්‍රෙෂර් හොඳටම වැඩි වෙලා තමයි තිබුණේ. පැය දෙකක් වගේ මම ETU එකේ හිටියා. මගේ බඩට බෙල්ට් දාලා බබාගේ මූව්මන්ට්ස් එහෙම චෙක් කරා. මේ අතරේ මගේ හස්බන්ඩ් යාළ ඉඳන් කොළඹට එන ගමනේ හිටියේ. එයා මට වඩා බය වෙලා කතා කරගන්නත් බෑ. මාව රෑ 12ට විතර රූම් එකට දැම්මා. ඒක ඩිලක්ස් ප්ලස් රූම් එකක්. උදේ 5ට විතර මට ලෑස්ති වෙලා ඉන්න කිව්වා මාව සීස එකට ගන්නවා කියලා. ඉතින් අපි නම් නිදාගත්තේ නෑ. මාර්ම එක්සයිට්මන්ට් එකකින් හිටියේ. උදේ 5ට මාව ඩිලිවරි රූම් එකට ගත්තා. මගේ හිතේ කිසිම බයක් තිබුණේ නැහැ මොකද මට මගේ ડોක්ටර්ව 100% ෂුවර්. ඉතින් ඩෙලිවරි රූම් එකට ගිහිල්ලා විනාඩි 10ක්වත් ගියේ නැහැ. මගේ බබා අඬනවා මට ඇහුණා. මගේ මුළු ලෝකෙම වෙනස් වුණා. ඒ මොහොත නම් මට මගේ ජීවිත කාලයටම අමතක කරන්න බැරි වෙයි. ඕනම අම්මා තාත්තා කෙනෙක් දකින හීනයක් තමයි නිරෝගී දරුවෙක් මේ ලෝකෙට බිහි කරන එක. ඉතින් මේ තමයි අපේ ජීවිතේ අපි විඳපු ලස්සනම හැඟීම. අපි සූදානම් නැති වෙලාවක වුණත් එයා අපිව සූදානම් කළා අම්මලා තාත්තලා වෙන්න. අපේ බබාම තීරණය කළා සැප්තැම්බර් 17 තමයි එයාගේ දවස කියලා. ඉතින් මේ දවස හොඳම උදාහරණයක් අපේ ජීවිතේට. මොකද අපි එදා දැනගත්තා ජීවිතේ ලස්සනම දේවල් අපිට ලැබෙන්නේ ප්ලෑන් නොකර කියලා. ඉතින් 9 වෙල්ස් හොස්පිටල් එකේ සර්විස් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕන. මාව ඇඩ්මිට් කරපු මොහොතේ ඉඳලා මාව ඩිස්චාර්ජ් කරනකම්ම එයාලා මාව හොඳට බලාගත්තා. මගේ හැමදේම බබාගේ හැමදේම හොඳට මොනිටර් කළා. මගේ සර්ජරි එක වුණත් හරිම ස්මූත්. මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. බබා හම්බ වෙලා පැය 4න් මං ඇඳෙන් බැහැලා වොෂ්රූම් පවා ගියා. මට හොඳ පේන් කිලර්ස් එයාලා දුන්නා. මාව නෑවුවා. ගෙදර ගියාට පස්සේ කරන්න ඕන හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නා. බබාට හරි විදිහට කිරි දෙන හැටි, බබාව හරි විදිහට නාව ගන්න හැටි හැමදේම හොඳටම තේරුම් කරලා දුන්නා. මම හරිම ස්තුතිවන්ත වෙනවා 9 වෙල්ස් එකේ මුළු
කාර්ය මණ්ඩලයටම ඒ ලබා දුන් සේවයට. ඒ වගේම මට ගිය මුළු වියදම ගැන කියනවා නම් දවස් 2කට සීස ශල්‍ය කර්මයත් එක්ක රුපියල් 4,08,000ක් තමයි මට ගියේ. ඒ වගේම මම එක මාසයකට විතරයි විටමින්සුයි බෙහෙතුයි ගත්තේ වෙලාවේදී. ඉතින් මගේ ડોක්ටර් තමයි ડોක්ටර් සුනිල් ෆර්නෑන්ඩෝ. එතුමාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. එතුමා මෙහි පිට ඉන්න දෙවියෙක්. මට ඕනම කෙනෙක්ට highly recommend කරන්න පුළුවන් ડોක්ටර් සුනිල් ෆර්නෑන්ඩෝ වගේම Nine Wells Hospital එකත්. ඉතින් අපේ ජීවිතේ ලස්සනම දවස එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම ස්පිරිතාලේ ඉන්න දවසේ තාත්තට එන්න බැරි වුණා බබාව බලන්න. මොකද එයා දවස් 2ක ටයිට් ෂෙඩියුල් එකක හිටියේ එයාගේ අලුත්ම චිත්‍රපටයක් වෙන ඕල්ඩ් මෑන් කියන චිත්‍රපටයත් එක්ක. ඉතින් මං ගෙදර ආවට පස්සේ තමයි තාත්තා බබාව බලන්න ආවේ. ඔයගලන්ට මේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් පොඩි ක්ලිප් එකක්. තාත්තා බබාව අතේ තියන් ඉන්න එයා හරි බයයි බබාව අල්ලන්න. දැන්ට බබාට මාස 6ක් වුණත් තාමත් බයයි බබාව වඩාගෙන ඉන්න ගොඩක් වෙලා. මොකද බබා දැන් නම් දඟලනවා ඒ හින්දා. ඉතින් මේක තමයි මගේ අත්දැකීම බේබි ඩිලිවරි එකේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වුණා කියලා බේබි ඩිලිවරි එක සම්බන්ධයෙන්, සර්විස් එක සම්බන්ධයෙන් සහ මට ගිය වියදම සම්බන්ධයෙන්. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. මම හැමෝටම උත්තර ලබා දෙන්නම්. ඉතින් බොහොම ස්තුතියි අපේ මේ ලස්සන දවසත් එක්ක එකතු වුණාට. ඔයාලා හැමෝමත් එක්කම ඉක්මනටම ආයෙ එකතු වෙන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.